අද අපි කතා කරන්න යන්නේ සයිටිකා කියන රෝගී තත්ත්වය ගැන. ඇත්තටම අපි ගන්න පේෂන්ට්ලා ගොඩක්ම කම්ප්ලේන්ට් කරන දෙයක් තමයි ඒගොල්ලෝ කකුල දිගේ යන කරන්ට් එකක් යනවා වගේ පේන්නයක් තියෙනවා කියන එක. ඊට අමතරව කකුලේ හිරි වැටෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. කකුල බර ගතියක් වගේ දැනෙන්න පුළුවන්. තවත් කලාතුරකින් පේෂන්ට්ලාගේ ඒගොල්ලෝ මල මුත්‍ර පිට කිරීමේදී ඒවා නොදැනුවත්ව පිටවීමක් වගේ තියෙන්න පුළුවන්. මෙන්න මේ කියන ස්නායු එකන් මේ ස්නායු මූලවලින් එකතු වෙලා හැදෙන සයිඩික් කියන ස්නායුව මේ මාර්ගය දිගේ කොයි හරි තැනක තෙරපීම ලක්වුණොත් තමයි මෙන්න මේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ මේ සයිඩිකා කියන තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මේක තෙරපීම ලක් වෙන්න හේතුව අපි කතා කළොත් එහෙම මොකක් හරි අනතුරක් සිද්ධ වෙලා හරි වැරදි ඉරියව්වකින් මොකක් හරි බරක් උස්සන්න ගිහිල්ලා හරි මොකක් හරි ඒ වගේ දෙයක් නිසා මෙන්න මේ කියන මේ අස්ථි කොටස් අතර තියෙන මෙන්න මේ ජෙල් එක පිටිපස්සට මෙන්න මේ ආකාරයෙන් නෙරනවා. මේ නෙරීම ලක් වීම නිසා මේ ස්නායු තෙරපීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ කියන අස්ථි කොටස් අතර තියෙන මේ ජෙල් එක ගෙවීමට ලක් වෙලා මෙන්න මෙහෙම මේ අතර ස්පේස් එක මෙහෙම අඩු වෙන්න පුළුවන්. ස්පේස් එක අඩු වීම නිසා මෙන්න මේ කියන මේ ස්නායු තෙරපීමට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට ඇති වෙන මේ සයිටිකා රෝගී තත්ත්වය අපිට බොහෝ දුරට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට් සරහා